ආයෙ අද අපි ටූර් එකක් යන්නේ එසේ ග්‍රීන් ට්‍රී අපි ට්‍රැවලින් channel එකකින් බලමු කොහෙද යන්නේ කියලා. අපි ඉන්නේ මේ වැවට යන මේ පාරේ ඉන්නේ. පාරේ හැපැත්තේ තියෙනවා මේ අපේ ඇල තියෙනවා. මේ දෙවින් එන වතුර පාර තියෙන ඇල තියෙනවා උතන. වැලේ වීඩියෝ දර්ශනයක් තමයි දැන් ඔබට ඔය මේ පෙන්නන්නේ. අපි මේ ඉස්සරහට ගිහින් බලමු මේ පාරේ කොහෙද අපි යන්නේ කියලා. මේ දිනේ මේ වැවේ බන්ට් එක හරිය මේ අපි ඉන්නේ වැවේ මේ ඇල. ඔය ටික වතුර වහලා තියෙන්නේ පොඩ්ඩක් වතුර මේ පොඩ්ඩක් ස්පීඩ් වෙන හැටි ඔයාලට පේනවා ඇති. පොඩ්ඩක් යමු පොඩ්ඩක් බලන්න මෙහාට. මෙතන අපේ වැවේ ඇල මාර්ගය ඉතාම සුන්දර පරිසරයක් ලස්සන තැනක් වටේට මේ විස්තරනවා දැන් අද නම් ටික වතුර අඩුයි වැස්ස අඩු නිසා වතුර ලස්සන ස්පීඩ් වෙන විදිය හොඳට පේනවා ඔයගොල්ලන්ට තේරෙටම අපි බලමු දැන් රූපරාම ටික ආයෙ අද ආවා අපි වැවේ බන්ට් එක පල්ලෙහා අපි අද ඉන්නේ. මෙතන තියෙනවා මේ දොරටු වරින මේ ලොකු මේ සිලින්ඩර් එක. සිලින්ඩර් එක ළඟින් එන වතුර පාර තමයි මේ තියෙන්නේ. අද ටිකක් මේ වතුර අඩුයි. වතුර අඩු නිසා තමයි මෙහෙම තියෙන්නේ. මේ උඩ තියෙන්නේ අපේ මේ යාළුවෝ ටිකක් ඉන්නවා මේ උඩ බන්ට් එක උඩ. අපේ ගමේ මේ සුන්දර වැවක්. දැන් මේ ගොඩක් කාලෙක ඉඳන් මේ හදපු වැවක් තමයි මේක. මමත් මේ මං හිතන්නේ මේ ෆස්ට් ටයිම් තමයි මේ මෙයාට ආවේ. අපි මේ බලමු උඩහට ගිහිල්ලා මොනවද වෙන්නේ කියලා. අනේ වැවේ වතුර වැඩි නේද? අය ගානේ. නැහැ බං කලින් දුන්නේ 5යි ගානක්. නේද? ඔය යාළුවනේ මේ තියෙන අපේ වැව. ඔය වටේටම තියෙන්නේ. ඔය වැව තියෙන්නේ. ලස්සන පරිසරයක්. යකුම් කළු පරිසරයක්. මේක තමයි අපේ රට. අපේ රටේ ලස්සන පරිසරය මේක. සුන්දර පරිසරය මේක. වටේට ලස්සන රබර් රෑයක් තියෙනවා. දර්ශනය වෙනවා ඇති. ටිකක් අද මේ වීදුමක් තියෙන හින්දා තමයි මෙහෙම තියෙන්නේ. දැන් බලන්න මේ වටේටම ලස්සනයි. අතන තියෙන සොරවුව. එවේ තියෙන සොරවුව. අපි යමු පොඩ්ඩක්. ඒ පැත්තට පොඩ්ඩක් ගිහින් බලන්න. සොරවුව පැත්තට යන්නේ වාහන. ඔතන වාහන වල ලොකු දාලා තියෙන්නේ. ඔය අතන වාහන මේ මෙතනින් එහාට යන්න බෑ. මේක මේ අරසිත. ඒක නිසා මේ අපි දැන් යන් ඔය ඔහම ගියාට පස්සේ ඔය උදේ ගියාට පස්සේ වැවට ගෙන ඔහම තියෙන ඔතන මාල් ලස්සන පොට් එකක් තියෙනවා. අපි මෙතනින් තමයි වතුර බහින්නේ වෙක්ක. ඔක ඔතන නිකන් ඒ කන්න වල කඩන් ගිහලා අඩි වටේ සොරවුව වාහන ටික නාරට ගෙනේ බවාන තියෙන්නේ රබර් කලේ සොරවුවෙන් මොකද කරන්නේ වතුර යන්නේ කියලා දන්න බා වයිසක ලවුලන් නේද තිබුණේ නෑ ඔරුණ නැහැ ඉතින් මේ පැත්තට එන්න ඒ මොනවද මම මේ ආවම ඇවිල්ලා නැහැ මේක ඇදුව කාලේ යන මතකයිද මේ එදාලිය නම් කිඹුල් වෙන්න මේක මේ ගෞඩ රාජ්‍යවල එක වර්ගයක් තමයි නෙමෙයි ඊඩි වේද මම යන්නේ මකුළුද මොනවද මන්ද නේ බං ඒක මකුළුද ලස්සනයි ඔන්න ඔඩ තමයි යන්නේ සාවේ අනේ මෙන්න මෙතන ඉඳන් ගැම්මට පේන ඕක බයිසිකල් ටිකක් තරන් ගියද එහෙම මෙන්න ඕනේ අරගෙන ගිහින් ඒක මගේ තරගෙන පුළුවන් මේ වැවේ අර මේ දුර පේන්නේ මේ වැඩි වතුර මේ මුදාහරණ ස්ථානය අර මෙතනට යන්න බෑ අරසිත දෙයන් නිසා ඒක මේ වහලා තියෙන්නේ මේකල තියෙන්නේ රතු පාටින් ගහලා තියෙන වැට එතනින් අර මැද තියෙනව ලොකු මේ වලක් වගේ එතනින් තමයි මේ වතුර බහින්නේ වැඩි වතුර තමයි අර අපි ආපු මේ ලොකු ඇල දිගේ යන්නේ ඒ වැඩි වතුර ප්‍රමාණය මේ වැව හදලා මත දැන් අවුරුදු 30ක් 35ක් කරනවා අපේ ගමට ලොකු සේවයක් වෙන සාමාන්‍ය පොඩි වැවක් ගොඩක් කාලයක් කරනවා මමත් මේ ෆස්ට් ටයිම් තමයි හරි ලස්සන පරිසරයක් තියෙනවා අපේ මනස නිදහස් කරගන්න මේ වගේ පරිසරයකට එන්න ඕන මේ තමයි අපේ රට මේ තමයි අපේ රටේ සුන්දරත්වය මේක ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ තමයි අපි ආවේ ගොඩක් ඖෂධ වර්ගත් මේක වටේ තියෙනවා ගොඩක් බලමු අපි මේ ඉස්සරහට මොකද්ද මේක වෙන්නේ කියලා ටික බලමු මේ වැව වටේ අපි අද ඉන්නේ මෙතන පොඩි පොඩි ඖෂධ පැලෑට් ටිකක් තියෙනවා ඕනනම් පොඩ්ඩක් මේ යාන්තා පොඩ්ඩක් බලමු මෙතන පින්න අපේ විශේෂ ඖෂධයක් මේ පින්න මෙතන පින්න ඊට පස්සේ මේ මෙතන තියෙනවා මලු පිපිලා තියෙනවා මේකට වල්දුම් කළා කියනවා පොඩි සිංජෝ මරන් කියලා කියනවා. ඒ කියන්නේ ඉස්සර කාලේ මිනිස්සෙක් මේකේ මේ මෙන්න මේ වගේ කෝටුවක් පෑගිලා මැරිලා මේ ඇනිලා මේ මිනිස්සෙක් කකුලේ මේ මිනිස්සේ මැරුණාට පස්සේ මේ මිනිස්සේ නම පොඩි සිංජෝ මරන් පොඩි සිංජෝ කියලා පොඩි සිංජෝ මරුව ගහ නිසා මේක පොඩි සිංජෝ මරන් කියලා කිව්ලා. අපේ කට්ටිය මෙන්න මේ දැල්ලා කඩලා අරගෙන මේක හොඳට පොඩි කරලා තියෙනවා තුවාල වල ටක් ගාලා ලේනව තිනවා කියලා. ඒ දාස විශ්වාසය තමයි මම මේක අත්සතින් මේ බලලා තියෙනවා. මේක ලේනව නවත්තන්න පුළුවන් කැපුම් කිරිය වගේ ගහ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ මහ බෝයිටිය. මේ තියෙනවා මහ බෝයිටිය.
මේක හොඳ ඖෂධයක්. මේකුත් අපි මහ බෝවිටිය මෙන්න මේ වගේ ගෙඩි අපි මේ කන්න ගත්තා කටකටු බෝවිටියයි කියලා මේකට කියනවා. ඒ පොඩි දවසට අපි මේක කෑවා. දැන් නම් ඉතින් ගොඩක් මේවා ළමයි මේ පාවිච්චි කරන්නේ නැහැ. මේක තියෙන මේ බුව බෝවිටිය. අපි ඉස්සරහදී කරමු මේ වීඩියෝ එක. මේක බුව බෝවිටිය. ඔව් හිම් බෝවිටිය කියලා අපි හිම් බෝවිටිය වීඩියෝ කරනකොට මේක විදිහට විස්තරයක් බලලා මේක ගැන කියලා දෙන්න. මේක මේ දැල් අරගෙන මේ තුවාල වට තියෙනවා. තුවාල වලට පස්සේ ලේ නවතින්න. එහෙම දෙයක් අපේ පුරාණ මුතුන් මිත්තෝ කරලා තියෙනවා. බලමු තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ තියෙනවා පැලෑටිය. පේනවා ඇති. මේකට කියන බලුණකොට කියලා. බලුණකොට කියලා ගහ තමයි මේක. ගොඩක් ඖෂධීය ගහක්. මේවා විනාශ වෙලා නැති වෙලා යන දේවල්. ඒකයි අපි මේ පෙන්නන්නේ. ඉදිරියට යන පොඩි ළමයිට මේව දැනගන්න ඕන අපේ රටේ මෙහෙම දේවල් තිබුණා කියලා. නැත්තම් පිට රටින් එන බෙහෙත් වල මේවාට පස්සේ සල්ලි දීලා බොන්න ඕනේ නැහැ. මේ අපේ රටේ තියෙන ඖෂධ පැලෑටි තමයි මේවා. තව මෙතන තියෙනවා තය. මේක පොඩි දවසට ඉස්කෝලේ තරන් ගියා තාරකමල් කියලා. අපේ රටේ තියෙන පැලෑටියක්. මේ තාරකමල් කියලා මේ මලේ ලස්සන හින්දා තමයි කිව්වේ. එන්න මෙතන මේ පින්න මේ මලේ මේ මල් පිපිලක් තියෙනවා. එදි මේ පින්න සුදු පාට මල් පිපිලක් තියෙනවා. පින්න. තව දෙයක්. මේක මේ රත්කීරිය කියලා කියන අපේ මේ කැලෑව හැදෙන ශාකයක්. මේක ගොඩක් බෙහෙත් උපකාරී වෙනවා. ගොඩක් කැඩුම් බිදුම් බෙහෙත් වලට එම ගොඩක් කන්න ශාකයක් තමයි. මේ රත්කීරිය කියන ශාකය. ඉතින් guys මෙතෙන් තමයි මේවට වතුර යන්න දීයල්ල. මේ ටික නාන දෙනා තියෙනතර නාන ටික තමයි. මේ තියෙන්නේ මේ බෝඹු ගහක්. මේ ලස්සන මලුත් පිපිලා තියෙනවා. බෝඹු. ඒ පස්සේ නැහැ කැඩුවට. දැන් ඔයාලා දන්නවා ඇති අපි උදේ පාන්දර දත් මදින ටූත් බ්‍රෂ් එකෙන්නේ. ඉස්සර මිනිස්සු දත් මැද්දේ මෙන්න මේකෙන්. මේක හොඳට මේ කොටල මෙහෙම අම්බරලා දතේ දාලා කටලා මෙන්න මේකෙන් තමයි දත් මදින්න ගත්තේ. ඒ දවස්වල තිබුණ ටූත් බ්‍රෂ් එක තමයි මේක. බෝඹු. බඩතුවක්කු හදලා දැන් ළමයි බඩතුවක්කු ගැන දන්නේ නැතුව මෙන්න මේකේ තියෙන මෙන්න මේ ගෙඩි තමයි අපි ඒ තුවක්කුවට දාලා විද්දේ. ඒ බඩතුවක්කුවට දාලා මෙන්න මේක තමයි පතුරන් වලට භාවිතා කරලා විද්දේ. මේක තමයි රසවත් පතුරක් විදිහට උනන කන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කලබලන්න පුළුවන්. මම නිදිකුඹ ඉස්සර තුවාල හොදන්න ගත්තේ උණු වතුරට දාලා ඉවරලා දද කුෂ්ඨ වගේ දේවල් හොදන්න ගත්ත කටු සියන ශාකයක්. ඊටම ඖෂධයක්. නිදිකුඹ. හී නිදිකුඹ කියන්නේ මේක තමයි. ඉන්නේ නාපිරිත්ත. හොඳ ඖෂධයක්. ඉස්සර මතකයි මෙන්න මේක ඇතුළට මේ මීමැසෙම ගියාට පස්සේ අපි මේ වහලා මීමැස වැල්ලුවා. ඊටම හොඳ ඖෂධයක්. කඩුම් බිදුම් වෙදකම් වලට, කොන්දේ අමාරු වලට, ශාන්ති කරුණු වලට විශේෂයෙන් ගත්ත ඖෂධයක්. පොඩක් කටු තියෙනවා. හරි ටිකක් පොඩක් භයානකයි. අතින් එහෙම අල්ලන්න. එහෙම තියෙන ඖෂධයක් තමයි මේ නාපිරිත්ත කියන්නේ. අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුණ අධි කාලේ අපි මුතුන් මිත්තන් භාවිත කරපු ඖෂධයක් නාපිරිත්ත. ඔබ සාමාන්‍ය මීවින කියන ශාක ගැන අහලා ඇති. ගොඩක් පිටරටවල වැවෙන පිටරටවල චිත්‍රපටි වලට එම දැකලා ඇති. ගොඩක් ඉංග්‍රීසි චිත්‍රපටි වල මේ ශාකය. මීවින ශාකයේ එක්තරා අපේ රටම ආවේනික වුණු ශාකයක් තමයි මේක. මේ මීවින එක ප්‍රභේදයක්. අපේ රටම ආවේනික වෙච්ච අපේ රටේ ශාකයක් තමයි මේ මීවින කියලා කියන්නේ. මේ තියෙන එක. මුස්වැන්න ශාකය. මේ මුස්වැන්න ශාකයේ එනවා මේ වගේ සුදු පාට කොළයක්. මේකට කිව්වේ පපඩම් ගසේ කියලා. මේකේ පාන් පිටි තවරලා තෙලේ දාලා බැද්දට පස්සේ මේක හොඳට පිපෙනවා. පපඩම් විදිහට කන්න පුළුවන්. නැත්නම් මේක භාවිතා කරා බකුගඩුව වල ඇති වෙන මූත්‍රා ගල් දිය කිරීම සඳහා අපේ පරණාය මේ මුස්වැන්න ශාකයේ මුල් පොතු මේ පත්‍ර භාවිතා කරා. ඊටම වටින ශාකයක්. අපිට මේ වැව් ගණ්ඩියේදී අහුවෙච්ච තවත් එක ශාකයක් තමයි මේක. එහෙනම් යාළුවනේ අපේ SL Green Tree අපේ travelling channel එකේ අපේ ගමේ මේ වැවේ බන්ටෙකුඩ අපි ඉන්නේ. මේ ඔය දින අපේ වැව. අද අපි ආව මේ ටුවර් එකක්. ඔයගොල්ලන්ට සාමාන්‍ය දැනුමක් ලබා ගන්න තියෙයි කියලා මම හිතනවා. මේ අපේ කට්ටිය. මේ අපේ කට්ටිය මට සහයෝගය දෙන SL Green Tree travelling channel එකට මට හැම දෙයකම සහයෝගය දෙන අපේ මේ පොඩි කට්ටිය තමයි මාත් එක්ක ඉන්නේ. එහෙනම් ආපු දවසක අලුත් දෙයකින් හමුවෙමු ගිහින් එන්න. වෙනම මේකනේ. මම මේ පැත්ත බලගෙන ගහන්න පුළුවන්. ඈ? මේ පැත්ත බලගෙන ගහන්න පුළුවන්.